සුබ දවසක් කාලා හැමෝටම. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට අපි කොහොමද සුරස ෆුඩ් ෆෙස්ටිවල් එක කරේ, ඒ දවස කොහොමද ගත වුනේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ දෙයක් කරන්නේ අපිට ඉකොන් වල තියෙනව ඇසයින්මන්ට් එකක්. අන්න ඒකට තමයි මේ වගේ ෆුඩ් ෆෙස්ටිවල් එකක් තියන්නේ. යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් දන්නවා අපි පාඩම් කරලා පේපරේ විතරක් ලියුවට මදි අපි ඇසයින්මන්ට් ඒවත් කරන්න ඕන. එතකොට තමයි අපිට සම්පූර්ණ ලකුණුම අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ෆුඩ් ෆෙස්ටිවල් එකට අපේ ළමයි ගොඩක් මහන්සි වුණා. පිරිමි ළමයි නම් රෑ 12 මේ දවස් දෙක වෙනකම් වගේ වැඩ කරා. මොකද කියනවනම් අපිට හැමදාම ලෙක්චර්ස් උදේ 8 ඉඳලා 5 වෙනකම් වගේ තියෙනවා. එතකොට ප්‍රසන්ටේෂන්, ඉන්ටර්විව් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට ලැබ් රිපෝට් එකක් ලියන්න තියෙනවා. ඒ වැඩ ඔක්කොම කරන අතරේ තමයි සුරසත් කරන්නේ. ඉතින් අපිට මේ වැඩේ කරන්න සති දෙකක් වගේ තමයි ඉතින් මේ සුරස තියෙන්නේ අපේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි ඉස්සරහා. අපි හොස්ටල් එකට යන ගමන් මෙතනින් බඩේ රිංගු ගත්තා. මෙතන බඩේ රිංගු හරිම රසයි. මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් ඊට පස්සෙන්දත් අපි ලෙක්චර්ස් ඉවර වෙලා සුරසේ වැඩ කරන්න හවස ගියා. මේ vlog මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් එක හින පුරන නැතුද මැනේජ්මන්ට් එක ළඟින් බයිහන්දියට කෙටි පාරක් තියෙනවා. අපි ඒ කෙටි පාරෙන් තමයි යන්නේ. මම නම් කවදාවත් ඒ කෙටි පාරෙන් ගිහිල්ලා නැහැ. අද ගිහිල්ලා බලමු අපි. සඳරේනු ගලන සඳරක සිහිනට ෂෝට් කට් නම් සබර තමයි. අගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල iya mau babang ko yan ata
පිපිහාත සුළගේ මුවගාව ගැවසේ එතොලේ ලැගුම් සොය සොයා සඳරේ නොයායේ මුදුසීත පිරුණේ ලංවෙන්න මයිනෙන් පියා මේ සිරස තියෙන තැන මාර විදියට හුළඟ තියෙනවා. මෙතන මං හිතන්නේ හුළං කපොල්ලක් තියෙනවා. මෙතන හට් එහෙම ගහනකොට හුළඟට ඔරොත්තු දෙන විදියට ගහන්න ඕන. නැත්තම් හුළං සැර නිසා ගහගෙන යන්න පුළුවන්. පාට විසිරෙයි අහසේ ලෝකෙටම රහසේ ඉකිලෙන්න පෙම්හීන යායේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඊට පස්සේ අපි මෙතන තියෙන කඩේට ආවා මොනා හරි කන්න. කන්ද කපා සඳ පාන විලාසේ අලනුර පෑන් ඔබ පිටකම් යන්නේ නාන තොටේදී නෑවිලු කරන්නේ කොටු නුඹේ අත නැමට හිමි වන්නේ මදිවට පෙරපින් විදින් උඹලට හොඳ කලකෙවී මදිවට පෙරපින් මංගෙන විදින් උඹලට හොඳ කලකෙවී බරමිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැත්තේ අන්දරවට කවයි උන්නේ ඉන්දර වගේ හිත ගත්තේ
මොනවද හදන්නේ? රොටි. එයාලට ටි හදනවා, අපි වඩේ හදනවා. එහෙම තමයි අපි සුසු කරන්නේ. सादरी ඔබේ අදහස ප්‍රකාශ කරලා ආයිනක් අකින්නේ. දිනේ ආගේ අදහස කියන්නේ. මම හිතන්නේ මෙයා මෙච්චර අපි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්නවා ඉන්නේ. ගෝඩ් වෙච්ච දේ මට නගියේ. සෞම්‍ය වී නිදානින්න මගේ හදේ මල් මිටක් තියන්නේ ඔබ අතේ මට කියා කොයින්ද මල් වානේ ජීවිතේ විසල් අදී තනේ තුරු හිසක් මලක් ඔබයි මගේ මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වානේ ජීවිතේ විසල් අදී තනේ තුරු හිසක් මලක් ඔබයි මගේ සුරස තියෙන දවසේ උදේ පාන්දර 5 විතර අපි ලේස්ති වෙලා ආවා. වහින රාජ්‍යයේ ගිලවන්ති වෙදී හම ඇති නලනලී
හිසත් මලත් ඔබයි වගේ මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් අද සීත සුළඟ මදහස නගන විට හිත කොළොනිද මෙතරම් අපේ ගෲප් එකේ අයට තිබුණේ වඩේ හදන්න. සඳරේනු ගලන සදරක සිහිනට ඔබ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් එක හින පුරන නැතු දැල තුලන විට හිත කිරි ගැහෙන හැටිනම් හැඟුම කෙලෙස පවසම් සඳරේනු ගලන සදරක සිහිනට ඔබ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු මන් දන්නේ නැති මේක බැද ගන්න බෑ. කොබලන්න වඩේ හදනවා ඉවර යන්න. ආච්චිට දෙන්න මට ගහන්න. පොඩි දුකු ආච්චි. ඉන්දර දාන්න පුළුවන්. හරි අමාරුයි පුතේ. කොන්ද නැහැ වගේ. බුලත් ටිකක් එහෙම නැතුව. මොන ටිකක් කියන්න. බුලත් ටිකක් නැද්ද? ඒ ඇස්සේ. ඉතින් ආච්චිට එහෙම. මේ මත්තට දෙන්නේ නැති දෙන්න දුවේ. දෙනින් නැද්ද ඉන්නේ ආච්චිට? දෙනින් ඇදපු ආච්චිලා. පොෂ් ආච්චිලා. පොෂ්. ඉතින් යකෝ අපි ආච්චිලා නෝ. අපි චීත හැටන්දිනවා. ආච්චිලා වෙනකන් ඉන්දියෝ. ඒ පොලොස් තියෙනවා හොලවල. බෝඩි නේද? ඒ අපි දැන් ඔයා පොඩි කොහමද ආතල් එකනේ මේ වසුරා දෙන්න මාරා. අනේ කොහොම ඉන්නේ ඒ මොල් අපේ බෝඩි මේක වෙන්නේ. නේ බා කාවෙන්ද? තේරෙන්නේ නැද්ද අක්කෝ? ඒ මාරා. දකිමේ සීනෙන් දකිමේ කරන්න ගියහම මේක තියෙනවා එක ස්වීට්ස් ජාති තියෙනවා අත දාලා අවුන එක උඩ බලාගෙන පොළොංගුණ අයියේ වණෑනේ කොළකුණේ තියෙනවා සර් ඉතින් සෙල්ලක් කවනවා
දැන් මම මේ ටෝපියක් ගන්නේ රුපියල් 50ක් විතර. මම නෙතු නොපියා හිඳෙමි ලැම සලුයි හිරි නෙතු මතම වැදී උන්මාද සුසුම් හෙළමි ලැම සලුයි හිරි නෙතු මතම වැදී උන්මාද සුසුම් හෙළමි සිහිනෙන් දකිමි සිහිනෙන් දකිමි මලකිනි මොන සිවින හැටි රතැගිලේ සුවදී හිස පිරේමාදිමි ඔබ දැකමුණි වත රකිමි රතැගිලේ සුවදී හිස පිරේමාදිමි ඔබ දැකමුණි වත රකිමි මම පෙම්බඳිමි මම පෙම්බඳිමි සුළඟක් වෙලා ඔබ සොයා ඉන්න ඕනේ සෙවනැල්ල වාගේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ අඹරනාදේ ඇසෙන මානේ ඇඳෙනු මාගේ සුවඳ වාගේ අඹරනාදේ ඇසෙන මානේ ඇඳෙනු මාගේ සුවඳ වාගේ මත්මසේලා පාවේ පාවේ දැසේ දැවටේමා සිත්තම් වීලා මානෙත් මානේ සෙනෙහේ සුවසේමා රාගිරේ රංගෙවිලා සදා ස්නේහයේ මල්වෙයි බැවුනා
පිපිහාත සුළගේ මුවගාව කැවසේ දෙතොලේ ලැබුම් සොය සොයා සඳරේ නොයායේ මුතුසිත පිරුණේ ලංවෙන්න මයිනෙන් පියා හරි අද අපේ සුද්ධ ප්‍රෝග්‍රෑම් එකේ බලමු අද කෑම වල රස කොහොමද කියලා. එන්න මමත් දන්න රියැක්ෂන් එක දෙන්න බලන්න කෑම එක කොහොමද කියලා. රස නැත්තම් රස නැහැ කියලා කියන්නේ අපි නෙවෙයි කියන්නේ. ඇත්තටම ගානට සාදාන. සුවඳක් වෙලා ඔබ සොයා ඉන්නෝනේ සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්නෝනේ හමු වූ දිනේ හිත බැඳීලා සිනේ මුළු ජීවිතේ ඔබටමයි ආදරේ සිත්ගත් ලබේ ඔබ ළඟින් ඉන්නෝනේ සුළඟක් වගේ ඔබ සොයා ඉන්නෝනේ ඔබ මාගේ ජීවා ගන්නේ නැවතී මාගතේ පුරවතුලේ එන්නේ සිපරන්නේ තනුනා මට සුවේ සිසිල දෙන මේ නදී තරේ තුරුණු මාගේ යෞවනී සිහින සාදනී නීල නයන දිවි සීත නලින දිවි පාවන සුන්දරයි ජීවි එවයි මන්දහාසී දීදාර මොකද්ද මේ කියලා දෙපිටි ඉන්දියමත් අනේ ඉල්ලමු දෙගේ කොහොමද ඒක දැන් නේ කියන්නේ හා අර හිතේ මාලදීවනේ නැදෙන්න මල් යහන් තලා මේ විතේ අමාපුරම් සඳරේනු ගදන සඳරැක් සිහිනයට නුඹ ඇත ඉදන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් සඳරේනු ගදන සඳරැක් සිහිනයට නුඹ ඇත ඉදන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින්
ගෙවත් නොවෙයි කියා සිතින් නනේ පතන්නෙමා ඔයත් මගේම වෙන්න කියා ඔයා රකින්න මාගේ ජීවිතේ පුරාලු හිතට මනමාර කතා කියන මනමාර Thank you.